රෙදෙන්න කොමස් ඩේලි ඩෝස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඕගොල්ලෝ අද දවසේ මේ එකතු වෙලා ඉන්නේ. අද ඉඳලා අපි පුංචි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඔයාලගේ විෂය දැනුම සහ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කරන්න. මේකෙදි මම වැඩසටහන සම්පූර්ණයෙන් සූදානම් කරලා තියෙන්නේ පහුගිය පාස් පේපර්ස්. ඒ කියන්නේ පහුගිය O level විභාග ප්‍රශ්න ඔයාලත් එක්ක සාකච්ඡා කරන තමයි මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. 2016 අවුරුද්දේ තමයි ඕගොල්ලෝ මේ විභාගයට මුහුණ දෙන විෂය නිර්දේශය සඳහා මුලින්ම O level විභාගයක් පැවැත්වුණේ. එතකොට ඒ 2016 ඉඳලා මේ වර්තමාන අද දක්වා තියෙන සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න ටික දවසකට පුංචි කොටස බැගින් සාකච්ඡා කරන තමයි මේ වැඩසටහන අපි හදලා තියෙන්නේ. ඉතින් අද ආරම්භක දවස නිසා ඔයාලට පුංචි හැඳින්වීමක් කරේ මොකක්ද අපි මේ කරන්න යන්නේ කියලා. එහෙනම් වැඩේට එන්නයි හදන්නේ. මේ තමයි රිදෙන්න කොමස් ඩේලි ඩෝස්. මේකෙදි මම මුලින්ම ගත්තේ 2016 අවුරුද්දේ O level පේපරේ තිබ්බ ඉරිගහන ප්‍රශ්න 40. 40න් අද දවසේ අපි ප්‍රධාන ප්‍රශ්න කියන්නේ පළවෙනි ප්‍රශ්න 5 ඔයත් එක්ක සාකච්ඡා කරනවා. හරි. ඒක හැදෙන්නේ මේ විදිහට. ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා ආදායනියක වූ දිලිනි. මෙතන සිද්ධිය කියවෙන්නේ දිලිනි කියලා කාන්තාවක් පිළිබඳව. අපිට පේනවා දිලිනි කියලා කෙනෙක් ගැන තමයි විස්තරේ කියවෙන්නේ. එයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලාත් අපිට පේනවා. එයා ළමා ඇඳුම් මැසීම පිළිබඳව ඩිප්ලෝමා ධාරිනියක් කියලා අපිට මෙයා මේ විස්තරය ඇතුලේ සඳහන් කරනවා. එතකොට බලමු මොකද්ද ඊළඟට මෙයා මෙතන විස්තරය කියන්නේ කියලා. මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන දිලාන් සමග මේ වැඩේට තව කෙනෙකුත් සම්බන්ධ වෙලා ඉන්නවා ඒ කියන්නේ. එයා තමයි දිලාන්. දිලාන් සමග සමානව ප්‍රාග්ධන යොදා දිලූටෙක්ස් නමින් ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. පොඩ්ඩක් ඉන්න. මෙතන විශේෂ කාරණා කීපයක්ම කියවුණා. ඒ තමයි දැන් මේ දිලිනි කියන කාන්තාව දිලාන් කියන පුද්ගලයාත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න විදිහක් නෑ. ගොඩක් දුරට මේක හවුල් ව්‍යාපාරයක් වෙන්න තමයි ඉඩකඩ තියෙන දැනට පේන තොරතුරු අනුව. ඒ වගේ මෙයා සමානව ප්‍රාග්ධනය දාලා තියෙනවා කියලා කියනවා. මෙන්න සමානව ප්‍රාග්ධන යොදා. දිලූටෙක්ස් නමින් අපිට මෙතන වැදගත් පොයින්ට් එකක් තියෙන ඒ තමයි මේ ව්‍යාපාරයේ නම දිලූටෙක්ස්. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් නොවන වෙන නමකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තියෙන විශේෂත්වය තමයි අපි දන්නවා තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරවලදී නේද? ලියාපදිංචි තමන්ගේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමට අදාළ පනත් යටතේ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම නොවන වෙන නමකින් ක්‍රියාත්මක වෙන නිසා මේ ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි කියලා අපිට මතක් වෙනවා. ඒ වගේම ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. දැන් ගොඩක් දුරට අහන්න පුළුවන් මේ ව්‍යාපාරය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්ද සේවා ව්‍යාපාරයක්ද කියලා. එතකොට අපිට පේනවා මෙයා ඇඳුම් මසා අලෙවි කිරීම. ඒ කියන්නේ මහල තමයි අලෙවි කරන්නේ. ඒ කියන්නේ මෙයා නිෂ්පාදන ව්‍යාපාරයක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙනවා. ඕවා තමයි ඉස්සරහට අහන්න ඉඩ ගන්න තියෙන්නේ මේ වගේ සිද්ධියක් ඇතුලේ. ව්‍යාපාරයක් පෙර පාසලක් අසලින් ගොඩනැගිල්ලක් මිලදී කියන. තව වෙඩේ මරු. මෙයාලා ආරම්භ කරේ ළමා ඇඳුම් මහල අලෙවි කරන ව්‍යාපාරයක්නේ. ඒක මේගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ පෙර පාසලක් අසලින් තියෙන ගොඩනැගිල්ලක් මිලදීගෙන. ඒ කියන්නේ වැඩේට නියමටම මැච් වෙන තැනක් තමයි මෙයාලා මේකට සෝදානම් කරගෙන තියෙන්නේ. මිලදීගෙන ආරම්භ කරන ලදී. හොඳයි. ඔන්න ඕක තමයි මෙයා මූලික වශයෙන් දීලා දෙන විස්තරය. මේ විස්තරය පදනම් කරගෙන මේ තොරතුරු ටික පදනම් කරගෙන අපි බලමු මෙයා අපෙන් අහන්න යන ප්‍රශ්න පහ මොනවද කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් කොහොමත් අවශ්‍යතාව වුණ ආශ්‍රිතව පළවෙනි 10 වසරේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම ව්‍යාපාර දෙවෙනි පාඩම පරිසරය ව්‍යාපාර පසුබිම මේ කියන කොටස් ඒ කියන්නේ ව්යාපාර සංවිධාන කියන කොටස් ටික ආශ්‍රයෙන් තමයි ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්න ටික නිර්මාණය වෙන්නේ. අපිට මේකෙදිත් ඒක බලා ගන්න පුළුවන් මේ අපි කතා කරන්නේ 2016 O level පේපරේ. හරි බලමු පළමු ප්‍රශ්නේ. මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරය විසින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාව කුමක්ද කියලා අහනවා. මෙයා අපෙන් අහන්නේ මූලික මිනිස් අවශ්‍යතාව. හරිම ලේසි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, sannivedanaya, ප්‍රවාහනය, විවේකය. විවේකයට සමහරු විනෝදය කියන වචනයත් භාවිතා කරනවා. හරි. ඉතින් අපිට පේනවා මේගොල්ලෝ දිලූටෙක්ස් ව්‍යාපාරය නිසා ආහාර කියන පිළිතුර අපිට ගැලපෙන්නේ නැහැ.
ඒ උත්තරය අපිට අයින් කරන්න පුළුවන්. ඒ උත්තරය අපිට අයින් කරන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් කියන උත්තරය තමයි අපිට වඩා ගැළපෙන පිළිතුර බවට පත් වෙන්නේ. එහෙනම් නිවැරදි උත්තරය ඇඳුම් පැළඳුම්. ප්‍රශ්න අංක 2 බලමු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉහත සිද්ධියේ සඳහන් දිලු ටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාවක් වන්නේ මේවයි. මෙතන අවස්ථාවක් ගැන යහන්නේ. එතකොට මම කැමතියි මේ අවස්ථාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් විදිහට අහනකොට මොන කොටසින්ද මේ කොටස ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න ගියොත්. ඔයාලට මතක ඇති අපිට තියෙනවා මාතෘකාවක් ශබ්ද අත විශ්ලේෂණය කියලා නේද? විශ්ලේෂණය කියලා අපි ඉගෙනගෙන තියෙනවා ශබ්ද අත විශ්ලේෂණය. මොකක්ද මේ ශබ්ද අත විශ්ලේෂණය කියන්නේ? විශ්ලේෂණය කරනවා කියන්නේ කොහොමද ගැඹුරින් අධ්‍යයනය කරනවටනේ. විශ්ලේෂණය කරනවා කියන්නේ ගැඹුරින් අධ්‍යයනය කරනවා. මොකක් ගැනද? ශබ්ද අත ගැන. මොනවද මේ ශබ්ද අත? ෂයන්න, දුයන්න, අයන්න සහ තයන්න. හරි. ෂයන්නෙන් අදහස් වෙන්නේ ව්‍යාපාරයකට තියෙන ශක්තියින්. දුයන්නෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයකට තියෙන දුර්වලතා. ශක්තියින් දුර්වලතා. ඊළඟට එක අවස්ථා. අවශ්‍යතා නෙමෙයි අවස්ථා. අවසානයේ අපි කියනවා තර්ජන. මෙන්න මේ පිළිබඳව ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන එකට තමයි අපි කියන්නේ ශබ්ද විශ්ලේෂණය කියලා. අපිට පේනවා මේකේ පුංචි පොඩි රටාවක් අපිට පේනවා. ඒ තමයි ශක්තියින් සහ අවස්ථා ගත්තාම ඒවා ව්‍යාපාරයකට වාසි සහගත තත්ත්වයන්. ශක්තියින් සහ අවස්ථා කියලා කියන පොතේ ව්‍යාපාරයට වාසි සහගත තත්ත්වයන්. ඒ වගේම දුර්වලතා සහ තර්ජන කියලා කියන්නේ ව්‍යාපාරයකට අවාසි සහගත තත්ත්වයන්. අවාසි සහගත තත්ත්වයන්. හරිද? ඒ වගේම මේකේ තව වර්ගීකරණයකට අපිට යන්න පුළුවන්. ඒ තමයි ශක්තියින් සහ දුර්වලතා පවතින ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය තුල. ඒ වගේම අවස්ථා සහ තර්ජන දෙක තියෙන ව්‍යාපාරයක බාහිර පරිසරය තුල. ඉතින් මෙන්න මේ වගේ වර්ගීකරණයකටත් අපිට යන්න පුළුවන්. ශබ්ද විශ්ලේෂණයේ ආශ්‍රයෙන් මේක නිතරම විභාගවල ප්‍රශ්න අහන කොටසක්. හරි. එතකොට දැන් අපි අහන ප්‍රශ්නය තමයි බලමු. අපි අහන ප්‍රශ්නය තමයි ඉහත සිද්ධිය සඳහන් ඩිලූටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාවක් තමයි අපි අහන්නේ. එයා අපෙන් අහන්නේ අවස්ථාවක්. ඒ කියන්නේ ව්‍යාපාරය අවස්ථාවක්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස. හරිද? එක විදිහට කිව්වොත් ව්‍යාපාරයේ බාහිර පරිසරයේ පැත්තේ තියෙන වාසි සහගත තත්ත්වයක්. එහෙම නේද? ව්‍යාපාරයේ බාහිර පැත්තෙන් ආපු වාසි සහගත තත්ත්වයක් ගැන තමයි මේ අපෙන් අහන්නේ. හරිම පහසු උත්තරයක්. මම මේ ටිකක් වැඩිපුර පැහැදිලි කරගෙන යන ගමන් ඉන්නේ. බලමු කින් එක. ව්‍යාපාරය පෙර පාසලක් අසල පිහිටා තිබීම. ව්‍යාපාරය පෙර පාසලක් අසල පිහිටා තියනවා කියන එක ව්‍යාපාරයට තියෙන බාහිර පරිසරයෙන් ආපුද අභ්‍යන්තර පරිසරයෙන්ද? දැන් නමුත් අපිට පේන එක වාසියක් කියලා. තචුට්ටගේ සට අරගෙන යමුකෝ. අපි මේ වගේ උත්තරයක් එක පාටම හිතා ගන්න බැරි නම් එකින් එක කියවල අනවශ්‍ය උත්තර අයින් කරලා කොහොමද ගන්න කියලා තමයි මේ අපි පැහැදිලි කරගෙන යන්නේ. දිලිනි ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා ධාරිනියක වීම. දිලිනි කියලා කියන්නේ අයිතිකරු. ඒ අභ්‍යන්තර පරිසරයෙන් ආපු වාසියක් නිසා මේක නම් අනිවාර්යයෙන්ම ශක්තියක් වෙන්නට ඕනේ. ඒක කෙලිම අපිට ගන්න පුළුවන්. පළවෙනි එක ටිකක් හරි වගේ කෝකටත් චුට්ටක් තියුනේ නේද බලන්න. හරි. දැන් මම මේක සාකච්ඡා කරන්නේ සාමාන්‍ය දරුවෙක් මේ ප්‍රශ්න ටික කියවලා උත්තර ටික ගන්න විදිහ. බලමු එතකොට කොහොමද එන්නේ කියලා. දිලාන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම. ඒකිනුත් අයිතිකරුවන්ගේ ශක්තිය වැඩි වෙලා සමානව ප්‍රාග්ධනය වැඩි වෙලා අභ්‍යන්තරයෙන් ආපු ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා දෙවෙනි උත්තරේ ශක්තියක්. එන එකත් ගැලපෙන්නේ නැහැ. දිලිනි සහ දිලාන් සමසමව ප්‍රාග්ධනය යෙදවීම. ඒකිනුත් එයාලගේ ශක්තිය තමයි වැඩි වෙන්නේ. එහෙනම් අපිට පේනවා අපි ගෙස් කරපු උත්තරේ හරි. ප්‍රශ්න අංක 2ට උත්තරේ බාටපත් වෙන්නේ පළවෙනි පිළිතුර. හරි. ව්‍යාපාරයේ පෙර පාසලක් අසල පිහිටා තිබීම ව්‍යාපාරයට තියෙන ඊටම හොඳ අවස්ථාවක් ව්‍යාපාරය දියුණු කරගන්න. ප්‍රශ්න අංක 3.
මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද කියලා යහන්. ව්‍යාපාර සංවිධාන වර්ගය. හොඳයි. එකින් එක බලාගෙන යමු. ඒක පුද්ගල ව්‍යාපාරලු. මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නම් නෙවෙයි දෙන්නෙක් ඉන්නවන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයකි. ඔව්. වැඩි කතා අවශ්‍ය නැහැ. ඒක නම් පහසුවෙන්ම ගන්න පුළුවන් උත්තරයක්. පිළිතුරු අංක 2 හවුල් ව්‍යාපාරයකි. දිලූටෙක්ස් ව්‍යාපාරයේ විසින් මිලදීගත් ගොඩනැගිල්ල අයත් වන නිෂ්පාදන සාධකයේ කුමක්ද? හොඳයි. මම මේ කොටස ප්‍රයෝජනයට ගන්නවා ඔයාලට නිෂ්පාදන සාධක පිළිබඳව මතකයේ පොඩ්ඩක් ආපහු අලුත් කරන්න. හරි. නිෂ්පාදන සාධක පොඩි නෝට් එකක් දාගෙන යමු. ඔයාලට මතකද නිෂ්පාදන සාධක? නිෂ්පාදන සාධක නිෂ්පාදන සාධක පුතේ නිෂ්පාදන සාධකයක් ගත්තාම නිෂ්පාදන සාධක ಜಾති අපිට තිබ්බනේ 4ක්. පළවෙනි එක අපි කතා කරා භූමිය. අංක 2 ශ්‍රමය. අංක 3 ප්‍රාග්ධනය. අංක 4 ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. පුතේ භූමිය කියලා අපි අදහස් කරේ වාට මතක ඇති. භූමියෙන් අදහස් කරන්නේ සියලුම මොන සම්පත්ද? ස්වභාවික සම්පත් වලට තමයි අපි කියන්නේ භූමිය කියලා. ඊට පස්සේ ශ්‍රමය කියලා කිව්වේ කායික හා මානසික දායකත්වයට. සරලව කිව්වොත් කායිකව සහ මානසිකව දායක වන සේවකයන්ට. ප්‍රාග්ධනය කියලා අපි අදහස් කරන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් නිර්මාණය කළ සියලු දේ. මිනිසාගේ මැදිහත් වීමෙන් නිර්මාණය කරපු සියලු දේ. ගොඩනැගිලි, මෝටර රථ, මුදල්, යන්ත්‍ර, උපකරණ වගේ දේවල්. ඊට පස්සේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේ කියපු භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක තුනම එකට ඒක රාශී කරලා ඒක රාශී කිරීම තුළින් නව්‍යතාවයක් සම්පාදනය කරන ඒ අදාළ ක්‍රියාවලියට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. හොඳයි. එහෙනම් ඕක තමයි අපිට නිෂ්පාදන සාධක සම්බන්ධයෙන් මතක් කරගන්න තියෙන දැනුම. මෙයාපෙන් අහන්නේ ගොඩනැගිල්ල, මෙයාගේ ව්‍යාපාරයට අයිති ගොඩනැගිල්ල අයිති වෙන්නේ කුමන නිෂ්පාදන සාධකයටද කියලා. ගොඩනැගිල්ල කියන්නේ මිනිස්සු විසින් හදාගන්න එකක් නේද? එහෙනම් උත්තරය හරිම ලේසි. පිළිතුර ප්‍රාග්ධනය. හොඳයි. අපි අද දවසේ අවසාන ප්‍රශ්නයට ප්‍රශ්න අංක 5. අවසාන ප්‍රශ්නයට එන්නේ ප්‍රශ්න අංක 5. බලමු ප්‍රශ්න අංක 5 මොකක්ද තියෙන්නේ කියලා. මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්නලු. මේක අපෙන් අහනවා නිවැරදි ප්‍රකාශය. වැරදි නෙවෙයි, නිවැරදි ප්‍රකාශය. හරි ප්‍රකාශයයි අපෙන් අහන්නේ. එකින් එක චෙක් කරගෙන යන්න. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයේදී අපි කලින්ම කතා කරා. මෙයාලා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිසා මෙයාලා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් තමයි. එහෙනම් දැන්ටමත් උත්තරය ඇවිල්ලා තියෙන්නේ පිළිතුරු අංක 1 තමයි නිවැරදි පිළිතුර. හොඳයි. අද දවසේ ඩේලි ඩෝස් ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් කරනවා. අපි ආපහු ළඟදිව දවසක ඩේලි ඩෝස් නම්බර් 2 එකත් එක්ක නැවත හමු.